ආයුබෝවන් ඔන්න අදත් මම ආව ඔයගලන්ට සාරි පේන්ටින් වල ඉතුරු කොටස කියලා දෙන්න. මම කිව්වා ලාභ පැහැති සාරි වල අපිට කරද්දි කිසිම ගැටලුවක් නැහැ. අපිට ඕනම පාටක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි තද වර්ණයක් කරද්දි ප්‍රශ්න ගොඩාක් එනවා. ඒකට හේතුව තමයි අපි කොච්චර තීන්ත ගෑවත් අපි තද පාට වර්ණවල අපිට අවශ්‍ය වර්ණය ගන්න බෑ. එතකොට අපි තද වර්ණවල සාරියක් කරද්දී සාරියක් හෝ නැත්නම් ඇඳුමක හරි නිර්මාණයක් කරද්දී අපි මොකද කරන්නේ? අපි ඒකට පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් අපි මෙච්චර කල් පාවිච්චි කරේ සුදු වර්ණය. මම පාවිච්චි කරන්නේ හොබි ක්‍රාෆ්ට් කියන තීන්ත වර්ගය. ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් කියන්නේ කරනකොට ඔයගලන්ට පැහැදිලි වෙයි මොකද thickness එකෙන් අඩුයි. ඒ නිසා තමයි හොබි ක්‍රාෆ්ට් එක පාවිච්චි කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් ගොඩාක් අය පාවිච්චි කරන්නේ මේ සුදු වර්ණය. නමුත් අපිට සුදු වර්ණය දාන්න ගියාම ටිකක් මිල අධිකයිනේ. ඉතින් අපි ඒ වෙනුවට පාවිච්චි කරනවා RBW. අපිට මේක බේස් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි කරන්න ඕනේ සම්පූර්ණයෙන්ම අපේ මෝස්තරේ RBW එක ගා ගන්න ඕනේ. නමුත් ගානකොට අපි එතෙන්දී වතුර චුට්ටක් එකතු කරගන්න ඕනේ. අපි RBW අරගෙන මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට අපි RBW අපිට අවශ්‍ය ප්‍රමාණය ගන්නවා. ඊට පස්සේ අපි මේකට වතුර නැත්නම් ටෙක්ස්ටයිල් මීඩියම්. නැත්නම් අපිට පුළුවන් ටෙක්ස්ටයිල් මීඩියම් එක. ඒ දෙකෙන් එකක් පාවිච්චි කරන්න. අපි ගොඩාක් දාගන්නේ නැහැ. වතුර ටිකයි දාගන්න ඕනේ. වතුර වැඩි කරගන්න එපා. වතුර නොදා කරොත් අපිට වෙන්නේ ටිකක් දවස් යනකොට මේක ගැලවෙන්න බලනවා. ඒ නිසා අපේ අර පේන්ට් වල තියෙන thickness එකම මේකේ හදාගන්න ඕනේ. අපි මේක හොඳට දිය කරගන්න ඕනේ වතුරත් එක්ක. ඊට පස්සේ අපිට පුළුවන් මේක සාමාන්‍ය විදිහට අපි පාට කරනවා වගේ මුලින්ම පාට කරගන්න. අපි සුදු වෙනුවට තමයි මේ බේස් එක පාවිච්චි කරන්නේ. ඔන්න දැන් මම හොඳට ඒක වතුරත් එක්ක දිය කරගත්තා. සාරිය රඳවන විදිහ ඒ හැමදේම මම මගේ මුල් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒව බලලා සාරිය රඳව ගන්න. ඊට පස්සේ අපි මේ විදිහට සම්පූර්ණයෙන්ම RBW එක අපිට අවශ්‍ය විදිහට අවශ්‍ය මෝස්තරේ මේ විදිහට ගාගෙන යන්න තියෙන්නේ. ගොඩාක් ගොරෝසුවට ගන්නෙත් නැහැ. අපි සාමාන්‍ය තීන්ත ගානවා වගේම ඒක ගාගෙන යන්න පුළුවන්. අපිට මේක ලාවර්ණ කරද්දී අවශ්‍ය වෙන්නේ නැහැ තදම වර්ණ වලට විතරයි. ඒ වගේම තමයි අපි රෙද්දක් ගත්තාම චුට්ටක් ඉස්සෙල්ලාම අපි කෙලවරක තීන්ත චුට්ටක් ගාලා බලන්න ඕනේ මේකට මේ බේස් එක අවශ්‍ය වෙනවද නැත්නම් අපිට බේස් එක නැතුව කරන්න පුළුවන්ද කියලා. මේකේ හැඩයක් මුකුත් නැහැ අපිට තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ විදිහට ගන්න විතරයි. මේක ගාලා අපි හොඳට මේක වේල ගන්න ඕනේ. මෙන්න දැන් සම්පූර්ණයෙන්ම මම ගාගත්තා. දැන් මේකේ කොළ තියෙන නිසා අපිට පුළුවන් කොළත් ඒ විදිහටම ගා ගන්න. සම්පූර්ණ මෝස්තරේම මේ තද වර්ණේ අපි මේ RBW එකෙන් ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපේ normal shading එක කරගන්න පහසු වෙන්නේ. දැන් අපි මේ විදිහට සුදු පාට ගාලා කියන්නේ අපි RBW එක ගාලා හොඳට වේලා ගත්තට පස්සේ අපි ෂේඩින් එක කරගන්නවා. ෂේඩින් එක කරගන්න මම මුලින්ම රතු වර්ණය මෙන්න මේ විදිහට රතු වර්ණය ගා ගන්නවා. ඊට පස්සේ මම හැම වෙලෙම තව පින්සලක් පාවිච්චි කරනවා ලේසියට.
ඊට පස්සේ සුදු වර්ණය මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ හොබි ක්‍රාෆ්ට් තීන්ත වර්ගය. ඒක පාවිච්චි කරන්න හේතුව මම හැම වෙලාවෙම සඳහන් කරන්නේ ඒක පාවිච්චි කරාම අපිට අර කාඩ්බෝඩ් ගතියක් නැතුව සාරිය නිර්මාණය කරගන්න පුළුවන්. සාරිය හෝ ගවුම හෝ ඕනම දෙයකට මේක ඇත්තටම හරිම ලේසියි. දැන් මේ විදිහට අපි පාට ගාගත්තට පස්සේ අපි මේක ෂේඩින් කරගන්න පුළුවන්. මේ විදිහට අපි සම්පූර්ණයෙන්ම දැන් මල නිර්මාණය කරගන්නවා. කොලත් ඒ වගේම තමයි. අපි අර රතු කොටස නැතුව අනිත් හැම කොටසකම අපි සුදු වර්ණය හොඳට ගා ගන්නවා ෂේඩින් කරද්දී. සුදු වර්ණයම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගලන්ට කැමති වර්ණයක් එකතු කරගන්න ෂේඩින්ස් වලදී. ෂේඩින් කරනවා කියන්නේ ඇත්තට මේක බ්ලෙන්ඩින් එකක්. දැන් ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මල අවුට්ලයින් කරන එක. මම කරන්නේ මේ හොබි ක්‍රාෆ්ට් තීන්ත. මේ මෙටලික් ගෝල්ඩ් එක. මේක සන් ගෝල්ඩ් එක. මම කරන්නේ මේ පේන්ට් එක මේ වගේ අවුට්ලයින් බෝතලයකට පුරව ගන්නවා. පුරවගෙන අපිට සාමාන්‍ය විදිහට මේක අවුට්ලයින් කරන්න පුළුවන්. මොකද දැන් අපිට ඉක්මනට වැඩ කරන්න ඕන වුණාම අපි කරගන්න ඕනේ මොකද පින්සලෙන් කරන්න ගියාම එහෙට මෙහෙට යනවා. ඒ නිසා අපිට මේ අවුට්ලයින් එකක් පාවිච්චි කරද්දී ඉක්මනටම කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ. මම කරන්නේ හොබි ක්‍රාෆ්ට් තීන්ත වල මෙටලික් කලර්ස්. එතකොට මම සන් ගෝල්ඩ් එක තමයි මෙතනදී පාවිච්චි කරේ. සන් ගෝල්ඩ් එක පාවිච්චි කරලා මේ බෝතලයකට පුරව ගත්තා. මෙන්න මේක. මෙන්න මේ විදිහට තමයි හොබි ක්‍රාෆ්ට් එකේ සන් ගෝල්ඩ් එක මම මේ වගේ අවුට්ලයින් බෝතලයකට පුරව ගත්තා. එතකොට අපිට අවුට්ලයින් කරන්න පහසුයි. මේ විදිහට තමයි අපේ සාමාන්‍ය තද වර්ණයක තියෙන එකක් අපි පාට කරගන්න අවශ්‍ය වෙන්නේ. අපිට ඊට පස්සේ පුළුවන් මේකට පර්ල්ස් අලව ගන්න. අපි එතකොට පාවිච්චි කරනවා ෆැබ්‍රික් ග්ලූ එක. මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය තැන මෙන්න මේ වගේ අපි ෆැබ්‍රික් ග්ලූ එක දා ගන්නවා. දාලා අපිට ඕන විදිහට මේ half pearl එක මිලදී ගන්න පුළුවන්. මේ වගේ ටූත් පික් එකක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය තැන දැන් අපි පර්ල්ස් අලවනකොට මෙන්න මේ වගේ එකකට දාගෙන මෙහෙම හොල්ලා ගත්තට පස්සේ අපිට හරි ලේසියි මේක අලවන්න. අපිට අල්ලන්න ඉන්න අවශ්‍ය නැහැ. අපිට ටට්ටක් ගාලා මේක අලව ගන්න පුළුවන්. අපිට කාලය ගොඩාක් අඩුවෙන් මේකට මොකද චූටි ඒවා වුණාට අපිට ඉක්මනට අලව ගන්න පුළුවන්. ඒතර මම ගෝල් කලර් එකයි සුදු පාටයි තමයි මෙතෙන්දී පාවිච්චි කරන්නේ. ඕගලන්ට ඒක කැමති විදිහට ගන්න පුළුවන්. ඒකට දැන් මම මෙතන ගම් එක ගොඩක් දාලා තියෙනවා. නමුත් ගම් එක වේලුනාම ට්‍රාන්ස්පේරන්ට්. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි හැබැයි මේක හොදනකොට අපි මේක ඩ්‍රයි ක්ලීන් කරනවා නම් හොඳයි. මොකද අපි පර්ල්ස් ගෙදර හොදන්නේ නැහැ. දැන් මේ තියෙන්නේ අපේ අවසාන නිර්මාණය. දැන් ඔයගලන්ට පේනවා ඇති අවුට්ලයින් එක පාවිච්චි කරලා තියෙනවා, පර්ල්ස් පාවිච්චි කරලා තියෙනවා. ඒ විදිහම තමයි එකම දෙයකට තියෙන අපි RBW එක බේස් එකක් හැටියට පාවිච්චි කරා. එතකොට අපිට මෙන්න මේ වගේ පසුබිමක් තමයි පිටිපස්සේ තියෙන්නේ. සුදු පාට සමහර තැන්වල විතරයි පැචස් එන්නේ. අපිට හැමතැනම එන්නේ ඒ ගාන ප්‍රමාණයේ හැටියට. ගොඩාක් ගෑවොත් තමයි පැච් එක වගේ පේන්නේ. එතකොට අපේ අවසාන නිර්මාණය මෙන්න මේ වගේ තමයි දිස්සෙන්නේ. හරි. දැන් ඔයගලන්ට තද වර්ණයක සාරියක් නිර්මාණය කරගන්න හැටි තමයි අද කියලා දුන්නේ. නමුත් අපිට මේක එක එක විදිහට කරන්න පුළුවන්. මේ මගේ ටෙක්නික් එක. ඉතින් ඕගලන්ට මේකෙන් තව නිර්මාණ කරගන්න පුළුවන්. හේතුව තමයි අපි මෙටලික් කලර්ස් පාවිච්චි කරනවා නම් මේක පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්.
මම ඉදිරි වීඩියෝ එකකින් මෙටලික් කලර්ස් පාවිච්චි කරන්න හැටි ඔයගලන්ට කියලා දෙන්නම්. එහෙනම් අදට මාත් එක්ක හිටියට බොහොම ස්තුතියි.